grade 11 දුවේ පුතේ. ඒ කියන්නේ 26 O level කරන දැන් මේ අලුතෙන් පටන් ගත්ත අවුරුද්දේ අවසානයේදී O level exam එකට face කරන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට මගේ ICT ක්ලාස් එකට join වෙන්න පුළුවන්. මෙතනදී තියෙන්නේ එක ක්ලාස් එකක් විතරයි. physical class එක විතරයි. අපි ඒක grade 10 වල ඉඳන් start කරපු පන්තිය. ඒකේ ආරම්භයේදී අර ඉංග්‍රීසි මීඩියම් විදියට පමණක් කරනවා කියන අදහස ඇතිව මේ ඉඳලා පස්සේ දැන් ඒක චේන්ජ් වෙලා සාමාන්‍ය මගේ සාමාන්‍ය ක්‍රමවේදය. ඒ කියන්නේ දැන් කිරිබත්ගොඩ මම O level පන්තිය පටන් ගත්තේ 2009 ඉඳලා. ඒ කියන්නේ මේ වෙනකොට 17 years continuously යන මේ ක්ලාස් එක. ඒ ක්ලාස් එකේ එතකොට සාමාන්‍ය ආපු ක්‍රමවේදයේම English medium and සිංහල medium විදියට. ඒ කියන්නේ when I am explaining the lessons I am using both languages. English සහ සිංහල භාෂා දෙකෙන්ම පාඩම් විස්තර කරගෙන යනවා. ටියුට් එකක් ගත්තාම ටියුට් එකෙත් ඉංග්‍රීසි වලින් ඇවිල්ලා සිංහල ට්‍රාන්ස්ලේෂන් එකක් දාලා තියෙනවා. ඉතින් මේ සාමාන්‍ය තිබුණු ක්‍රමවේදය තමයි. ඉතින් ඒක ඒ විදිහට කන්ටිනියු වෙනවා. එතනදී grade 11 වලට ඔයාලට join වෙන්න පුළුවන්. ඔයා grade 10 වල හිටියේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද මේ දැන් grade 11 කියන එක ගත්තාම මේ අවුරුද්දේදී අපි කොහොමත් grade 11 ඔයාගේ textbook එකේ තියෙන theories ටික cover කරගෙන යන ගමන්ම දිගින් දිගටම regularly අපි papers paper discussions එක යන්නේ. ඉතින් papers කියන එක හැදෙන්නේ හැමතිස්සෙම grade 10 වලට වැඩි priority එකක් එන විදිහට තමයි papers වල questions කොහොමත් සම්පූර්ණ වෙන්නේ මුලින් ඉඳන්ම එන papers වල. ඉතින් ඔයාලට join වෙන්න පුළුවන් පන්තියට. වෙලාව තමයි Sunday 4:45 to 6:45 time එක කිරිබත්ගොඩ සක්‍යායතනයේ. මේකේ පුතේ online පන්තියක් ඉන්නේ නැහැ. physical class එක විතරයි. මොකද ඒ start කරපු පන්තිය තමයි continue වෙන්නේ grade 10 වල ඉඳන් ආවේක. මම online O level classes 26 වල පටන් ගන්නවා grade 10 වලට. මේ ඒතකොට grade 10 වල නම් තියෙනවා physical class එකයි online එකයි පන්ති දෙකක් තියෙනවා. නමුත් grade 11 වලට තියෙන්නේ physical පන්තිය පමණයි. ඉතින් ඒක ආපහු මෙතනදී වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අලුත් පන්ති වල ඉඳන් ඒ වෙනස ඇති කරලා තියෙනවා. ඉතින් ඔයාට මේ ටයිම් එක වෙන් කරගන්න පුළුවන් නම් පමණයි මගේ පන්තියට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක යම් විදිහක අවාසියකුත් වෙනවා. ඒ කියන්නේ මොකද මගේ පැත්තෙන් තියෙන එක ඔප්ෂන් එකයිනේ. මේ මගේ පැත්තෙන් ඔයාට දෙන්න පුළුවන් එක වෙලාවක් විතරයි තියෙන්නේ. ඒ තමයි Sunday 4:45 to 6:45 time එක. මේ ඔයාට grade 10 වල මොන අඩුපාඩුකම් ප්‍රශ්න තිබුණත් ඒවත් විසඳ ගනිමින් යන්න පුළුවන් ගමනක් වෙනවා. එතනදී මේ මෙහෙමයි grade 10 වල ගොඩාක් ප්‍රශ්න තිබුණා නම් එහෙම නැත්නම් grade 10 lessons හුඟක් කරගන්න බැරි වුණා වගේ තත්ත්වයක හිටියා නම් personally මට කතා කරන්න. එතකොට ඒ කියන්නේ grade 10 පන්ති වලට සම්බන්ධ වීම සම්බන්ධ ආයතනයේ procedure එකක් තියෙනවා. නමුත් එහෙම අවශ්‍ය වෙන්නේ ගොඩක්ම දුර්වල තත්ත්වයේ තිබුණොත් විතරයි. එහෙම නැත්නම් අපිට මේ grade 11 වල ඉන්න ගමන් grade 10 lessons වල දැන් සමහර මේ අපි හිතමු අමාරු කොටස් වගේ තියෙන දේවල් කොහොමත් සමහර පාඩම් රිවිෂන් විදියට සම්බන්ධ වෙනවා. English medium ICT කළත් සිංහල medium ICT කළත් අපේ ක්ලාස් එකට join වෙන්න අවස්ථාව තියෙනවා. ඒතර ඒ සම්බන්ධ තව වැඩිපුර personally යමක් දැනගන්න තියෙනවා නම් WhatsApp message එකක් දාන්න. මේ පන්ති පැවැත්වීම සම්පූර්ණ ආයතනයේ හරහා සිද්ධ වෙන නිසා ඒ කියන්නේ directly ආයතනයට ගිහිල්ලා register වෙලා පන්තියට join වෙන්න පුළුවන්. ඒතර class fee එක වෙන්නේ 1800 rupees per month. ඒ කියන්නේ grade 10 වල දී තිබුණ fee එකම තමයි ඒ විදිහටම තමයි continue වෙන්නේ fees එක. හරි ඊට වඩා වැඩි යමක් තියෙනවා නම් දැනගන්න මට WhatsApp message එකක් දාන්න. right? Thank you.